ඉතින් මේ වීඩියෝ සීරීස් එක මම අරගෙන එන්නේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට එහෙම නැත්නම් O level exam එකට ෆේස් කරන ඔයාලා වෙනුවෙන්. ෆස්ට් ලෙසන් එකේ නම් අවසාන පාඩම දක්වා මුළු සිලබස් එකම කවර් වෙන විදිහට මම ලෙසන් සීරීස් එක අරගෙන එනවා. හරි. එතකොට අපි මුලින්ම බලමු අද යුනිට් එකේ ටොපික් එක විදිහට අපිට තියෙන්නේ our responsibilities කියන එක. ඒ කියන්නේ අපගේ වගකීම් කියන එක. responsibilities කියලා අපි කියනවා වගකීම් වලට. ඇක්ටිවිටි නම්බර් 1 එකේ තියෙනවා අපිට conversation එකක්. ඒ කියන්නේ සංවාදයක් මේ විකුම් and චමිදු කියන දෙදෙනා අතර සිදුවන. ඉතින් මම මේ ලෙසන් එක එක්ස්ප්ලේන් කරන අතරතුර ඔයාලගේ reading skills improve කරගන්න. ඒ වගේම listening skills improve කරගන්න. කොහොමද හරියට වචන pronounce කරන්න කියලා ඉගෙන ගන්නත් මේ lesson series එක කරා ඔයාලට හැකියාව ලැබෙනවා. Vikum and Chamidu meet each other in the bus on their way to school. ඒ කොටසෙන් කියන්නේ Vikum and Chamidu meet each other. එකිනෙකාව හමු වෙනවා in the bus on their way to school. බලන්න in the bus බස් රථය ඇතුළතදී තමයි හම්බෙන්නේ. ඒ වගේම on their way to school කියලා කියන්නේ පාසලට යන අතරමඟදී කියන එක. ඒ කියන්නේ මේ පාසල් යන අතරමඟදී බස් එක ඇතුළතදී මේ දෙදෙනා හමු වුණා කියලා තමයි කියන්නේ. අපි දැන් මුලින්ම බලමු මේ conversation එක ආරම්භයේදී විකුම් මොනවද කියන්නේ කියලා. Good morning Chamidu. The bus is crowded today. Give me your bag or would you rather sit here? එතකොට මුලින්ම මෙයා greeting කරනවා. Good morning Chamidu කියලා කියනවා. සුබ උදෑසනක් වේවා Chamidu. The bus is crowded today. ඒ කියන්නේ බස් රථයේ සෙනග පිරීලා කියන එක තමයි මේ කියන්නේ. Crowded කියලා කියන්නේ සෙනග අධිකයි කියන එක. ඊට පස්සේ question එකක් අහනවා. Give me your school bag or would you rather sit here? ඔයාගේ බෑග් එක මට දෙන්න. එහෙම නැත්නම් ඔයා මෙතනින් ඉඳගන්න කැමතිද කියලා question එකක් අහනවා. ඒකට reply එක වශයෙන් Chamidu මෙන්න මෙහෙම කියනවා. Good morning. Thank you Vikum. It's not too far. Just keep my bag. එතකොට මෙයාත් I greet back කරනවා good morning කියලා කියනවා විකුම්ට. ඒ වගේම thank you Vikum. ස්තුතියි කියලා කියනවා. It's not too far. ගොඩක් දුර නැහැනේ just keep my bag. ඒකින්ද මගේ බෑග් එක විතරක් තියාගන්න කියලා reply එක. ඉතින් දැන් අපි බලමු මේ conversation එකේ next part එකේදී විකුම් මොනවද කියන්නේ කියලා. විකුම් කියනවා sure. By the way, did you manage to find facts for the debate next week? බලන්න මෙතනදී did you manage කියලා අහනවා. ඔයාට හොයාගන්න පුළුවන් වුණාද? Did you manage to find facts? facts කියලා අපි කියනවා කරුණු වලට. මොනවා සම්බන්ධයෙන් කරුණුද? For the debate next week. ලබන සතියේ පැවැත්වෙන debate කියලා කියන අපි විවාද තරගයට. එතකොට මේ විවාද තරගය සඳහා කරුණු හොයාගන්න පුළුවන් වුණාද කියලා question එකක් ආයිත් අහනවා. ඉතින් මේකට reply එක විදිහට Chamidu කියනවා yes I've planned to visit the local library too. ඔව් කියලා answer එක දෙනවා. ඒ වගේම I've planned ඒ කියන්නේ මම සැලසුම් කරගෙන ඉන්නවා to visit the local library too. මේ පුස්තකාලයට යන්නත් සැලසුම් කරගෙන ඉන්නවා කියලා කියනවා. ඊට පස්සේ විකුම් අයිත් කියනවා we've got to propose the idea. Discipline cannot be achieved only through laws. ඒ කියන්නේ මෙතනදී මේගොල්ලෝ කියනවා propose කරන්න ඕනේ මෙන්න මේ වගේ idea එකක්. ඒ කියන්නේ යෝජනා කරන්න ඕනේ. මේ වගේ අදහසක් කියන එක. එතකොට අපිට බලන්න inverted commas ඇතුලේ දීලා තියෙනවා discipline cannot be achieved only through laws. discipline කියලා කියන්නේ විනයට. එතකොට විනය discipline cannot be achieved විනය ලබා ගන්න බැහැ කියලා කියනවා නීති මගින් පමණක්. discipline cannot be achieved only through laws. ඊපස්සේ Chamidu මෙහෙම ආයිත් කියනවා yes I've read some articles about it. My sister also downloaded some articles from the internet. It's quite an interesting topic, isn't it? I've read some articles about it. ඒ කියන්නේ මම මේක සම්බන්ධයෙන් ලිපි කිහිපයක් කියවුවා කියලා කියනවා. My sister also downloaded some articles from the internet. ඒ කියන්නේ මගේ සහෝදරිය තවත් ලිපි කිහිපයක් අන්තර්ජාලය මගින් බාගත කරගත්තා කියලා කියනවා. It's quite an interesting topic, isn't it? ඒ කියන්නේ මේක ගොඩක් රසවත් මාතෘකාවක් නේද? Interesting topic එකක් නේද? Isn't it? එහෙම නේද කියලා question එකක්. එතකොට ආයිත් විකුම් reply කරනවා මෙන්න මේ විදිහට. Of course. My mother says it's a timely topic that all school children should be made aware of.
එතකොට මගේ mother කියනවා කියලා අම්මා කියනවා. It's a timely topic. ඒ කියන්නේ මේක කාලීන මාතෘකාවක් කියලා that all school children should be made aware of. aware of කියලා අපි කියනවා දැනුවත් කරනවා කියන එක. එතකොට all school children should be made aware of කියලා කියන්නේ සෑම පාසල් ශිෂ්‍යයෙක්ම මේ සම්බන්ධයෙන් දැනුවත් කළ යුතු මාතෘකාවක් කියන එක තමයි ඒ කොටසේ අර්ථය වෙන්නේ. ඉතින් මේ conversation එකේ next part එකේදී චමිදු මෙන්න මේ විදිහට කියනවා. I think so too. Discipline cannot be imposed only through laws. එතකොට ඒ කොටසේ අර්ථය වෙන්නේ I think so too. මමත් එහෙම හිතනවා කියලා කියනවා. ඒ වගේම discipline cannot be imposed only through laws. විනය කියන දේ මේ නීති කියන ඒවා පැනවීම මගින් impose කියලා කියනවා පනවනවා කියන එක. ඒ කියන්නේ නීති පැනවීම මගින් ලබා ගන්න බෑ කියලා තමයි එයා නැවතත් මෙතන ප්‍රකාශ කරන්නේ. විකුම් ආයත් රිප්ලයි එක දෙනවා it will be an interesting debate. ඒක රසවත් විවාදයක් වේවි කියලා කියනවා. චමිදු there is an article on vandalism too in my sister's collection of articles. එතකොට මෙයා චමිදු ආයත් කියනවා ආටිකල් එකක් තියෙනවා ලිපියක් තියෙනවා on vandalism. මේ vandalism කියන මාතෘකාව යටතේ මෙයාගේ සහෝදරිය ලබා දුන්න collection of articles කියලා කියන මේ ලිපි එකතුවේ vandalism කියන මාතෘකාව යටතේ ලිපියක් තියෙනවා කියලා. දැන් අපි බලමු මේ vandalism කියන word එකේ meaning එක මොකක්ද කියලා. මේකේ සිංහල meaning එක එහෙම නැත්නම් සිංහල අර්ථය වෙන්නේ විනාශ කිරීම. ඒ කියන්නේ පොදු දේපල හෝ පෞද්ගලික දේපලක් විනාශ කිරීම, හිතාමතාම විනාශ කිරීම vandalism කියන word එකේ meaning එක වෙනවා. හරි බලන්න එතකොට ඊළඟට විකුම් කියනවා what's that? I've never heard that word before. Can you please repeat the word? What's that? මොකක්ද ඒක? I've never heard that word before. මම මේ වචනය කවදාවත් කලින් අහලා නැහැ. Can you please repeat the word? ඔයාලට ආයෙත් පාරක් මේ වචනය කියන්න පුළුවන්ද? ඉල්ලීමක් කරනවා. අපි මේ can you please කියන phrase එක use කරලා polite request එකක්. ඒ කියන්නේ ඉල්ලීමක් කරන්න පුළුවන්. චමිදු ආයෙත් කියනවා vandalism. Let's read my sister's articles and discuss more at school. අපි මේ සහෝදරිය ලබා දුන්න ලිපි ටික කියවමු. discuss more at the school. ඒ වගේම මේක සම්බන්ධයෙන් වැඩිදුර පාසලේදී සාකච්ඡා කරමු කියලා කියනවා. විකුම් මේකට රිප්ලයි එකයි දෙනවා oh here comes a pregnant mother. I'll offer my seat to her. ඒ කියන්නේ මේ pregnant mother කෙනෙක්. ඒ කියන්නේ දරුවෙක් ලැබෙන්න ඉන්න ගර්භණී මාතාවක් කෙනවා කියලා. මෙයා කියනවා I'll offer my seat to her. මම මගේ සීට් එක ලබා දෙන්නම් ඇයට. ඉතින් මේ conversation එකේදී ඔයාලා අලුත් words ඉගෙන ගත්තා නම් ඒක පොතක ලියාගෙන ඒ words use කරලා නැවත නැවත sentences හදන්න. ඒ වගේම මේවා නැවත නැවත භාවිතා කරන්න try කිරීමෙන් උත්සාහ කිරීමෙන් ඔයාලගේ English skills improve කරගන්න විශාල පන්නරයක් ඒකෙන් ලැබෙනවා. හරි අපි දැන් බලමු මේ activity number 2 එකේ මොනවද තියෙන්නේ කියලා. හරි මුලින්ම අපිට තියෙනවා identify the following punctuation marks in the dialogue between Vikum and Chamidu. ඒ කොටසෙන් කියන්නේ මේ ඩයලොග් එක ඇතුලේ විකුම් සහ චමිදු අතර ඇති වුණ සංවාදය ඇතුලේ අපිට දකින්න ලැබුණු විරාම ලකුණු මොනවද කියලා හඳුනගන්න කියලා තමයි කියන්නේ. Copy one sentence as an example for each into your writing book. එතකොට මේ එකිනෙක විරාම ලකුණට අදාළව වාක්‍යයක් මේ ඩයලොග් එකෙන් කොපි කරලා බුක් එකේ ලියන්න කියලා කියනවා. අපි දැන් බලමු මේ මොනවද punctuation marks කියන්නේ. ඒ වගේම මේ වගේ සිංහල අර්ථය අපි සිංහලෙන් මේවට මොනවද කියන්නේ කියන එක තේරුම් ගමු. හරි මුලින්ම අපිට තියෙනවා full stop කියන එක. ඒ කියන්නේ මේ අපි නිතර භාවිතා කරන වාක්‍යයක් අවසානයේදී තබන නැවතීමේ තිත. question mark කියලා අපි කියනවා ප්‍රශ්නාර්ථ ලකුණ. ඒ කියන්නේ ප්‍රශ්නයක් question එකක් අවසානයේදී අපි question mark එක use කරනවා. ඒ වගේම apostrophe used in contractions කියලා අපි කියනවා කෙටි කර ලියා දැක්වීම. එතකොට කෙටි කර ලියා දැක්වීමේදී භාවිතා වන apostrophe එක. ඒ කියන්නේ මේ කමා එක. ඒ වගේම apostrophe used to show possession. ඒ කියන්නේ මේ අයිතියක් හැඟවීමේදී භාවිතා වෙන apostrophe and s. අපිට බොහෝ අවස්ථාවලදී දකින්න ලැබෙන්නේ apostrophe and s. එතකොට කමා එකත් එක්ක s එක ඇඩ් වෙලා කොහොමද possession කියලා කියන්නේ මේ අයිතිය හැඟවීමක් ප්‍රකාශ කරන්නේ. ඒ වගේම inverted commas කියලා කියනවා අපි මොකක් හරි උපුටා දැක්වීමක්
ප්‍රකාශ කිරීමේදී එහෙම නැත්නම් සඳහන් කිරීමේදී භාවිත වන උද්දෘත කමාවලට ඒ වගේම කමා කියන්නේ සාමාන්‍ය කොමාව එක්ස්ක්ලමේෂන් මාක් කියලා කියන විස්මයාදී ලකුණ. ඒ කියන්නේ පුදුමය විස්මය හැඟවීමේදී ප්‍රකාශ කරන විස්මයාදී ලකුණු. ඉතින් මේ ඇක්ටිවිටි නම්බර් 2 එකේ තියෙන අභ්‍යාසය සම්පූර්ණ කරන්න ඔයාලා try එකක් දෙන්න. මම තවත් පංක්චුවේෂන් මාක්ස් කිහිපයක විස්තර සිංහල අර්ථයේද සහිතව කමෙන්ට් එකක් විදිහට පින් කමෙන්ට් එකක් විදිහට පළ කරලා තියන්න. ඉතින් මේකට ආන්සර්ස් ඔයාලා කමෙන්ට් කරන්න. මම ඒ කමෙන්ට්ස් බලලා ඔයාලට රිප්ලයි එකක් දෙන්නම් ආන්සර්ස් හරිද වැරදිද කියලා. ඉතින් මේ පාඩමේම ඊළඟ කොටසත් එක්ක සම්බන්ධ වෙන්න අදම channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ඉල්ලනවා.